පිරුවන් අධ්‍යාපන රටාව දිහා බැලුවාම මේ පිරුවන් ආරම්භ වෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පස්සේ. ඒ පිරුවන් අධ්‍යාපනයේ ඇතුලේ අපි බලාපොරොත්තු වෙන අපි සාක්ෂාත් කරගත යුතු අරමුණු කීපයක් තියෙනවා. ඒ අරමුණු අතරින් පළවෙනි කාරණාව තමයි ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා සමාජයට දායාද කිරීම. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව විදිහට ගත්තොත් අපේ පිරුවන් පද්ධතිය ඇතුලේ භාෂා රාශියක් උගන්වන කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමත් අපේ දෙවෙනි කාරණාව විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි ගෝලීය ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ කිරීම. ඒ කියන අරමුණ ඇතිව තමයි අපි ස්වාමින් වහන්සේලා ගොඩනගමින් මේ ශාසනයට දායාද කරමින් කටයුතු සිද්ධ කරන්නේ. හතරවෙනි කාරණාව විදිහට ගත්තොත් අපිට ගුණවත් භික්ෂුන් වහන්සේලා වගේම සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව තමයි මේ පිරිවෙන් අධ්‍යාපනය අපි පවත්වාගෙන යමින් කටයුතු සිද්ධ කරන්නේ. මේ පිරිවෙන් අධ්‍යාපනය තුල ගිහි පැවිදි උභය පාර්ශ්ව විසින්ම අධ්‍යාපනය ලබා දෙමින් කටයුතු සිද්ධ කරනවා. විශේෂයෙන්ම අපේ ප්‍රධානම ඉලක්කය වෙන්නේ ශාසනයට වග කියන්න පුළුවන් ශාසනික ලිංගතුකමකින් යුක්ත වෙච්ච ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා ගොඩ නැගීම. ඒ අරමුණු කරගෙන අපි විශේෂයෙන් භාෂාවන් කිහිපයක් ඒ අතරින් පාලිය හා සංස්කෘත කියන මේ පෞරාණික භාෂාවන් අපි භාවිතා කරමින් අපේ පැරණි සම්ප්‍රදායන් ආරක්ෂා කරගනිමින් කටයුතු සිද්ධ කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම අපේ පැවිදි භික්ෂුන් වහන්සේලා මේ පාලි දැනුමත් ඒ වගේම සංස්කෘත ආදී කොටගත් වෙනත් භාෂාවන් පිළිබඳව දැනුමත් ඒ ලබා දෙමින් කටයුතු සිද්ධ කරනා වගේම අනෙකුත් අපේ ගිහි මහත්වරුන් විසින් ඉංග්‍රීසි ගණිතය දෙමළ ආදී කොටගත් භාෂාවන් අපේ භික්ෂුන් වහන්සේලාට කුඩා ස්වාමින් වහන්සේලාට පුරුදු පුහුණු කරමින් ශාසනයේ වග කියන්න පුළුවන් ස්වාමින් වහන්සේලා බවට පත් කරන්නට මඟ පෙන්වීමෙන් කටයුතු සිද්ධ කරනවා. මේ ලෝකය ඇවිලමින් පවතින අවස්ථාවක මානසික සහනයක් හැම කෙනාම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි ලෝකයට දායාද කළ යුතු වටිනා දර්ශනයක් තමයි මේ බෞද්ධ දර්ශනය කියන්නේ. ඒ නිසා මේ බෞද්ධ දර්ශනය ලෝකයට දායාද කිරීම සඳහා අපිට ප්‍රධාන මාධ්‍ය විදිහට භාවිතා කරන්න වෙන්නේ ජාත්‍යන්තර භාෂාවක් වෙච්ච ඉංග්‍රීසි භාෂාව. ඒ භාෂාවෙන් පරිපූර්ණ වෙච්ච භික්ෂුන් වහන්සේලා ලෝකයට දායාද කරනවා වගේම ලෝකයේ ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ කිරීමට අවශ්‍ය කුඩා ස්වාමීන් වහන්සේලා විද්වත් ස්වාමීන් වහන්සේලා උගතුන් වහන්සේලා බිහි කිරීම තමයි මේ අපේ බෞද්ධ පිරිවෙනේ අරමුණු බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වෙනකොට බොහෝ ස්වාමීන් වහන්සේලා මේ කටයුතු වල යෙදෙනවා. වර්තමානයේත් ඒ කටයුතු ඒසා විදිහෙම පවත්වාගෙන යමින් මේ ලෝකයේ සුවපත් කරන්න අපි බොහෝ සෙයින් වෑයම් කරමින් කටයුතු සිද්ධ කරනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම අපේ ශ්‍රී ධම්මරතන මහ පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඒ වගේම ගිහි දරුවෝ ඒ වගේම සිද්ධාර්ථ දහම් පාසල ආදී කොටගත් මේ සියලුම දුවා දරුවන් ඒකරාශී කරගනිමින් පිරිවෙන ආයතනය තුල පවත්වාගෙන යන මාධ්‍ය ඒකකයක් ඒ වගේම සදිසා මාධ්‍ය ජාලය ආදී කොටගත් මේ මාධ්‍ය ජාලයන් ඒකරාශී කරගෙන අපේ දූ දරුවන්ට අවශ්‍ය ඒ දැනුම ලබා දෙමින් කටයුතු සිද්ධ කරනවා.